ආයුබෝවන් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ සනු එඩියුකේෂන් YouTube channel එකට. ඉතින් මම අද ඉඳලා මගේ සනු එඩියුකේෂන් YouTube channel එකේ විද්‍යාත්මක හේතු කියලා වීඩියෝ සීරීස් එකක් ගේනවා. ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක subscribe කරන්න. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. මුලින්ම විද්‍යාව යනු නිරීක්ෂණයෙන් හා පරීක්ෂණ කිරීමෙන් මිනිසා ලබා ගන්නා මානව දැනුම් සම්භාරය වේ. විද්‍යාත්මක පරීක්ෂණවල නියැලෙන පුද්ගලයන් විද්‍යාඥයින් ලෙස හඳුන්වයි. ඉතින් අපි යම් පළවෙනි විද්‍යාත්මක හේතුවට. මීපැණි බොහෝ කල් ගත වුවත් නරක නොවන්නේ ඇයි? මීපැණි තෙතමනින් තොර නිසා අනවශ්‍ය බැක්ටීරියා සෑදීම අඩු වේ. මීපැණි තුල මස් රඳවා තැබූ විට මස්ද නරක් නොවී කාලයක් තබා ගත හැකිය. විද්‍යාත්මක කරුණු අංග 2. අවුව පායා ඇති විට සෙවණැලි ඇතිවන්නේ ඇයි? හිරු එළිය සරල රේඛීයව ගමන් කරන නිසාත් පාරාන්ද වස්තු හරහා හිරු එළිය ගමන් නොකරන නිසාත් සෙවණැලි ඇතිවේ. විද්‍යාත්මක කරුණු අංග 3. සුළං හමන විට සීතලක් දැනෙන්නේ ඇයි? සුළඟ මගින් දහඩිය වාෂ්ප වී යාම වැඩි කරන නිසා තාපය ඉවත් වීම සිදුවේ. එයින් සීතලක් දැනේ. විද්‍යාත්මක කරුණු අංග 4. ලොකු මාළුවන් ආහාරයට ගැනීමට වඩා හාල් මැස්සන් වැනි කුඩා මාළුවන් ආහාරයට ගැනීම ගුණදායක වන්නේ ඇයි? කුඩා මාළුවන්ගේ ඇට සැකිලි පවා ආහාරයට ගන්න නිසා එහි පොස්පේට්, කැල්සියම් වැනි වැදගත් සංයෝග ඇති බැවින් වඩාත් ගුණදායක වේ. විද්‍යාත්මක කරුණු අංග 5. ක්‍රීඩකයෝ සුදු ඇඳුමක් අඳින්නේ ඇයි? සූර්ය තාපය පෘථිවියට ගලා එන්නේ විකිරණ ආකාරයෙනි. කළු පාට මෙම කිරණ තාපය ඉක්මනින් උරා ගනී. සුදු පාට වර්ණය එය උරා ගන්නේ මද වශයෙනි. එයින් කළු පාට වර්ණයට තද උණුසුමක් දැනේ. සුදු පාට ඇඳුමට වැඩි උණුසුමක් නොදැනේ. ඉතින් යාළුවනේ මම මේ විදියට විද්‍යාත්මක කරුණු 200කට අධික ප්‍රමාණයක් ඔයාලා වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මගේ channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සනු එඩියුකේෂන් subscribe කරන්න.